බොහෝ වේවා. ඉදිරි සතියේ සුවිශේෂී සිදුවීමක් සිදුවීමට නියමිතයි. එනම් පෙබරවාරි 23 වන දින කුම්භ රාශිය තුළ ග්‍රහයන් රාශිගත වීම සහ පෙබරවාරි 26 වන දින සිට බ්‍රධ ග්‍රහයා මීන රාශියේ වක්‍ර වීමක් සිදුවේ. මීට අනුකූලව ඔබේ ලග්නයට පොදු ඵල අපල අවම කර ගැනීමට සිදු කළ යුතු පිළියම් කෙටියෙන් දැනගනිමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ හිමි ඔබට ඔබේ කුම්භ රාශිගත ග්‍රහයන් නිසා ඔබේ 11 වැනි එනම් අයස්ථානය බලවත් වේ. මෙය මූල්‍යමය වශයෙන් ඉතා වාසනාවන්ත සතියකි. රැකියාවේ උසස් වීම හෝ අමතර ආදායම් මාර්ග විවෘත වේ. පැරණි මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවන සතියකි. අඟහරු 11 වැනිට පැමිණීම නිසා මිතුරන් සමග හදිසි කෝපය පාලනය කරගත යුතුය. සෙනසුරාදා දිනවල දුප්පත් අයෙකුට තල මිශ්‍ර ආහාර වේලක් ලබා දීමෙන් ඔබට සිදුවිය හැකි අපල සමනය කර ගැනීමට හැකියාව ලැබේ. වෘෂභ ලග්නය. කර්මස්ථානය වන 10 වැන්නේ ග්‍රහයන් රැසක් සිටීම නිසා වෘත්තීය ජීවිතයේ විශාල වෙනසක් සිදුවන සතියකි. නව රැකියා අවස්ථා හෝ ව්‍යාපාරික ව්‍යාපෘති ආරම්භ කිරීමට මඟ පෑදෙන සතියකි. සමාජයේ ගෞරවයට පාත්‍ර වීමට නියමිත සතියකි. බුධ වක්‍ර වීම නිසා පෙබරවාරි 26 සිට ප්‍රධානීන් සමග කතා බහ කිරීමේදී වචන පටලවා ගැනීමට හිත රිදවීම් ඇතිවීමට ඉඩ කඩ ඇත. නිවසින් පිටතට යන විට වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලබාගෙන ඔබට සිදුවීමට හැකි අපල සමනය කරගන්න. මිථුන ලග්නය. භාග්‍යස්ථානය එනම් 9 වැන්න ශක්තිමත් වීම නිසා වාසනාවට රුකුල් දෙන කාලයකි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ශුභ වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පියාගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න. අධික වෙහෙස නිසා මානසික පීඩනය ඇතිවිය හැක. කොළ පැහැති ඇඳුම් ඇඳීම හෝ නිවසේ පැලයකට වතුර දැමීම ශුභ වේ. කටක ලග්නය. ග්‍රහයන් 8 වැන්නේ පිහිටීම නිසා රහස්‍ය කරුණු සහ හදිසි ලැබීම් පිළිබඳ අවධානය යොමු වේ. අන්තිම කැමැති පත්‍ර, රක්ෂණ වන්දි හෝ පැරණි ණය මුදල් ආපසු ලැබීමට ඉඩ ඇති කාලයකි. හදිසි අනතුරු පිළිබඳව සහ මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න. සෙනසුරාදා සවස බෝධියකට තෙල් පහනක් දල්වා සෙත් පතන්න. සිංහ ලග්නය. 7 වැන්න එනම් විවාහය සහ හවුල් ව්‍යාපාර කෙරෙහි ග්‍රහ බලපෑම් එල්ලවන සතියකි. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සහකරු හෝ සහකාරිය සමග ඇතිවන සුළු මතභේද දුරදිග යාමට ඉඩ කඩ ඇත. එම නිසා ඉවසීම ප්‍රගුණ කරන්න. සූර්යයාට වතුර පූජා කර ඕම් සූර්යාය නමක් යන මන්ත්‍රය 7 වරක් ජප කරන්න. එමගින් ඔබට සිදුවීමට ඉඩ ඇති අපල සමනයට පත්වේ. කන්‍යා ලග්නය. 6 වැන්නේ ග්‍රහ බලය නිසා සතුරන් පරාජය කර ජයග්‍රහණය ලැබීමට හැකිවේ. රෝගාබාධ වලින් සුවය ලැබීම සහ නීතිමය ගැටලු වලින් නිදහස් වීමට මඟ පෑදේ. ණයට මුදල් දීමෙන් වළකින්න. සතිය අගදී බුධ වක්‍ර වන විට මතකය දුර්වල විය හැක. ගණදෙවියන්ට පූජාවක් තබා අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න. තුලා ලග්නය. 5 වැන්න බලවත් වීම නිසා දූ දරුවන්ගේ දියුණුව සහ නිර්මාණාත්මක කටයුතු වලට ඉතා ශුභයි. ලොතරැයි ජයග්‍රහණ හෝ කෙටි කාලීන ආයෝජන වලින් වාසි සැලසෙන්නට ඉඩ කඩ ඇති සතියකි. ප්‍රේම සම්බන්ධතාවලදී අන් අයගේ කේලම් වැසීමෙන් ගැටලු මතුවිය හැක. සිකුරාදා දිනක කිරි ආහාර දන් දෙන්න. එමගින් ඔබට සිදුවීමට ඇති නරක දේවල් වලට පිළියමක් ලෙස කටයුතු කළ හැක.
පුෂ්‍යක ලග්නය. 4 එනම් ගෘහය සහ මව ආශ්‍රිත ග්‍රහයන් පිහිටීම නිසා පවුලේ දියුණුව උදා වේ. නව නිවසක් හෝ වාහනයක් පිළිබඳ බලාපොරොත්තු ඉටුවේ. මවගෙන් දේපළ හිමිකම් ලැබිය හැකි සතියකි. හදවත ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇතනම් සැලකිලිමත් වන්න. නිවසේ අසමගිය ඇති නොවීමට වග බලා ගන්න. රතු පැහැති මල් පූජා කිරීම සහ අඟහරුවාදා නිර්මාංශ වීම ශුභයි. 3 බලවත් වීම නිසා ඔබේ සහජ දක්ෂතා සහ sannivedanaye දියුණු වේ. ලේඛන කලාව, මාධ්‍ය සහ අලෙවිකරණ ක්ෂේත්‍රවල අයට විශාල දියුණුවක් ලැබේ. කෙටි ගමන් බිමන් වලින් ලාභ හිමිවේ. බාල සහෝදරයන් සමග සුළු අමනාපකම් ඇතිවිය හැක. බ්‍රහස්පතින්දා දිනක කහ පැහැති මල් පන්සලකට පූජා කරන්න. මකර ලග්නය. 2 එනම් ධනය සහ කතාව කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි. මූල්‍ය කළමනාකරණය වැදගත් වේ. පවුලේ එකමුතුකම වැඩි වේ. ඉතුරුම් තැන්පතු ඉහළ නංවා ගැනීමට හැකි වේ. කතා කරන වචන නිසා අන් අය අමනාප විය හැක. දැඩි ලෙස කතා කිරීමෙන් වළකින්න. සෙනසුරාදා දිනක මහලු අයෙකුට උපකාර කරන්න. කුම්භ ලග්නය. ලග්න භාවය තුළ ග්‍රහයන් රැසක් සිටීම නිසා ඔබ ඉතා කාර්යබහුල වේ. පෞරුෂය වර්ධනය වේ. සමාජයේ ප්‍රධානත්වය ලැබෙන වැඩ කටයුතු බාර ගැනීමට සිදුවේ. හිසේ කැක්කුම හෝ අධික වෙහෙස නිසා ශාරීරික දුර්වලතා ඇතිවිය හැකි සතියකි. නිල් පැහැති මල් හෝ නිල් මානෙල් මල් පූජා කර ආශිර්වාද ලබා ගන්න. මීන ලග්නය. 12 එනම් බෑය ස්ථානය සහ ආධ්‍යාත්මය පිළිබඳව කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන සතියකි. විදේශ සම්බන්ධතා සාර්ථක වේ. භාවනා සහ ආගමික කටයුතු වලින් මානසික සහාය ලැබේ. බුධ වක්‍ර වීම ඔබේ ලග්නයේදීම සිදුවන බැවින් තීරණ ගැනීමේදී දැඩි ලෙස කල්පනාකාරී වන්න. ගලා යන ජලයට පූජාවක් කිරීම හෝ දුප්පත් දරුවෙකුට පොත්පත් පරිත්‍යාග කිරීම ශුභ වේ. මෙය ඉදිරි සතිය පිළිබඳව ඔබේ ලග්නවලට පොදු පලාඵලයක් වන අතර ඔබේ උපන් වේලාව, උපන් ස්ථානය අනුව ඔබේ ග්‍රහ පිහිටීම අනුව මෙම පලාඵල තරමක් දුරට වෙනස් විය හැක. යහපත්ව සිහි කල්පනාවෙන් කටයුතු සිදු කර ඉදිරි සතිය සාර්ථක කරගන්න. ඔබට ඊශ්වර ආශිර්වාදය ලැබේවා.